හොඳයි සියලු දෙනාම සාදුනාදයක් පවත්වන්න. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා සාදු. සියලු දෙනාම තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරන්න. සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජන්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස පානාතිපාතෝ භික්ඛවේ ආසීවිතාය භාවිතාය බහුලී කතාය නිරය සංවත්තනිකෝ තිරච්ඡාන සංවත්තනිකෝ පෙත්ති විසය සංවත්තනිකෝයෝ සම්බහුලාසෝ පානාතිපාතස්ස විපාකෝ මනුස්ස භූතස්ස අබ්භායුක සංවත්තිනෝ හෝති. වද්දුව ශ්‍රී මහින්දාරාම මහා විහාරාධිපති පත්මන් විහාරාධිපති අපගේ කල්යාණ මිත්‍ර පාඨශාලාචාර්ය සීනිමෝදර අපේ නාගිත පඬිත හාමුදුරුවෝ ඒ වගේම මේ වර්ෂයේහි කටින පින්කමෙහි ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරනු ලබන ඓතිහාසික විවේකාරාම මහා විහාරවාසී තල්පිටිය කන්නංගර විද්‍යාලයෙහි නියෝජ්‍ය විදුහල්පති මාගේ කල්යාණ මිත්‍ර ශාස්ත්‍රපති ඇතිමලේ පඤ්ඤාසාර අපේ හාමුදුරුවෝ ඇතුළු මහා සංගරුවනින් අවසරයි ගුණවත් කාරුණික පින්වතුනි 2026 වර්ෂයේ මේ වස් කාලය පුරාවට වාද්දුව ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ මූලික කරගෙන කේන්ද්‍ර කරගෙන සිදු කරන ආගමික වැඩසටහන් මාලාවේ ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි පින්වත් හැමදෙනෙක්ම සැදී පැහැදී බලාපොරොත්තු වෙන්නේ. අපි මේ මොහොතේදී තාමත් කෘතවේදීත්වයෙන් බොහෝම ගෞරවයෙන් සිහිපත් කරනවා වාද්දුව ශ්‍රී මහින්දාරාම විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අපගේ ගෞරවනීය මොරකෙටියාරේ ධම්මික අපේ හාමුදුරුවෝ සිහිපත් කරනවා. උන්වහන්සේට අපි හැමදාම හදවතින් පින් දෙනවා. උන්වහන්සේ අපේ ජීවිතයට හමු වෙච්ච වටිනා කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්. උන්වහන්සේලා වැනි පැවිදි අතිවරයන් වහන්සේලා නිසා තමයි අපිට බණ කියන්න හුරුව ලැබුණේ. අපිව ධර්මදේශනාවලට නැඹුරු කරලා අපේ අඩුපාඩුකම් මේ ධර්මදේශනාවල පෙන්වලා දීලා උන්වහන්සේ අපිව ධර්මයේ දේශනා කරන තැනට උන්වහන්සේ අපිව නැඹුරු කළා, එදා යොමු කළා.
ඉතින් අපි මේ සියලු පින්කම් තුල උන්වහන්සේට ගෞරවනීය මොරකැටියාරේ ධම්මික පඬිත හාමුදුරුවන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. උන්වහන්සේගේ යුගය මේ මහින්දාරාම විහාරස්ථානයේ ස්වර්ණමය යුගයයි. විහාරස්ථානයේ බැබළුණා ඒ කාලේ. විහාරස්ථානයේ නව ධර්මශාලා මන්දිර වෙහෙර වහන්සේ ධර්ම විහාර මන්දිරයේ ප්‍රතිසංස්කරණය කිරීම ආදී කොට ඇති මේ බෝධි ප්‍රාකාර ඉදිකිරීම පිළිම වහන්සේ ඉදිකිරීම ආදී කොට ගත්තම මේ විහාරස්ථානයේ ජීවය ලැබුවේ උන්වහන්සේගේ කාලයේදී. එනිසා උන්වහන්සේට ඒ පිනම ඇති මේ මහින්දාරාමයේ ගොඩනගලා මේ මහින්දාරාමයේ අපේ සදැහැති පින්වතුන්ට වන්දනමාන කරගන්නට සුදුසු වන ආකාරයට මේ විහාරස්ථානයේ උන්වහන්සේ ගොඩ නැගුවා. උන්වහන්සේට පුණ්‍යානුමෝදනා පූර්වකව අපි සියල්ල සිහිපත් කරනවා. අද මේ ධර්මානුශාසනාව තුළ පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වන්නේ ඊටමත් වටිනා ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් වන ධර්ම කරුණු සමුදායක්. අංගුත්තර නිකායේ විමුක්තායතන කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ විමුක්තායතනයේ සූත්‍ර දේශනාවේ විමුක්තායතන 5ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒවට කියනවා තව නමක්. ඒවට කියනවා විමුක්තායතන ශීර්ෂ කියලා කියනවා. විමුක්තායතන කියන්නේ නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වන කරුණු, කාරණා, අංග කියන එකයි. අපි මේ ධර්ම දේශනාවේ මාතෘකා කරගත් සූත්‍රයට ඉස්සර වෙලා මේ කරුණු ටික කියන්නේ දහම් අවවාදයක් හැටියටයි. පින්වතුනි, විමුක්තායතන සූත්‍රයේ දක්වන මේ විමුක්තායතන කරුණු නැත්නම් විමුක්තායතන ශීර්ෂ පහේ පළවෙනි එක නිවන් අවබෝධ කරගන්න කැමැති ගිහි පැවිදි අපි කවුරුත් අපේ ජීවිතය තුළ ආසේවිතාය සේවනය කරන්න ඕන. භාවිතාය නැවත නැවත භාවිතා කරන්න ඕන. බහුලී කතාය බොහෝ කොට පුරුදු පුහුණු කරන්න ඕන. කරුණු 5ක් බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළා. ඒ පළවෙනි එක තමයි ධර්ම ශ්‍රවණය කිරීම. මොකද්ද පළවෙනි එක? ධර්ම ශ්‍රවණය කළ යුතු වන්නේ ජීවිතේ හා ධර්මයේ ශ්‍රවණය කිරීම ජීවිතේ කොටසක් කරගන්න ඕන. දෛනිකව ධර්මයේ ශ්‍රවණය කරන්න, දිනපතා බණ අහන්නට, සතිපතා ධර්මයේ ශ්‍රවණය කරන්නට, නිතර ධර්ම ශ්‍රවණය කරන්න, බුද්ධ දේශනා ආශ්‍රය කරගෙන දේශනා කරන ධර්මානුශාසනා ශ්‍රවණය කරන්න අපි ජීවිතයේ දවසේ කාලයෙන් කොටසක් වෙන් කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. උත්සාහවන්ත වෙන්න ඕන. වීරයවන්ත වෙන්න ඕන. අපේ ජීවිතයේ හරියට දෛනිකව Tamanගේ කාලසටහනකට අනුව දෛනිකව කටයුතු කරනකොට ඒ කාලසටහනේ ඒ බෙදා ගන්න කාලසටහනේහි කොටසක් ධර්ම ශ්‍රවණය කරන්නට වෙන් කරන්න නිවන් අවබෝධ කරගනු කැමැති කෙනෙකු ජීවිතයේ පුරුදු කරන්න ඕන පළවෙනි ගුණාංගය ධර්මය ශ්‍රවණය කිරීම. දෙවෙනි කාරණය ධර්මයේ දේශනා කිරීම. ධර්මයේ දේශනා කිරීම ස්වාමීන් වහන්සේලාට විතරද කරන්න පුළුවන් නෑ. ඔබත් සිල්වත් ගුණවත් ධර්මදර කෙනෙක් හැටියට ධර්ම ශ්‍රවණය කරලා තව කෙනෙකුට ඒ ධර්ම කාරණා ටික දේශනා කරන්න පැහැදිලි කරලා දෙන්න ඔබට පුළුවන් නේද? ඔබට පුළුවන් ඔබ කල්යාණ මිත්‍රත්වයෙන් ඔබ ශ්‍රවණය කර ධර්මය තව කෙනෙකුට ඔබ කල්යාණ මිත්‍රත්වයෙන් යුතුව පහදා විස්තර කරන එක ධර්මයේ දේශනා කිරීම. එයද නිවන් අවබෝධය සඳහා උපකාරී වෙනවා. තුන්වෙනි කාරණය ධර්මයේ සාකච්ඡා කිරීම. ඒකත් විමුක්තායතන ශීර්ෂයක්. නිවන් දකින්න කෙනෙකු තුල ප්‍රගුණ කරගන්න ඕන ගුණාංගයක්. ධර්මයේ සාකච්ඡා කිරීම කළ යුතු වෙනවා. ධර්මයට කැමති කෙනෙකු සමග ඒ ධර්ම කාරණා පිළිබඳව ඔබ සාකච්ඡා කරන්න. ඊළඟ කාරණය තමයි හතරවෙනි කාරණය ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. ඒකට කියනවා මොනවා කියලාද? යෝනිසෝ මනසිකාරය කියලා. ධර්මයේ නුවණින් මෙනෙහි කරන කෙනා ජීවිතය තුළ ජීවිතය දෙස මධ්‍යස්තව බලන්න පුරුදු වෙනවා. හම්බ කරන එක විතරක් නෙමෙයි. දැන් සමහර අයගේ ජීවිතේ වෙලාවක් කලාවක් නැතුව, රැයක් දවල්ක් නැතුව, පෝය දවසක් ඉරිදාවක් නැතුව නේද? ජීවිතයට කිසිම චිත්ත විවේකයක්, මානසික විවේකයක්, සුවයක්,
පවුලේ අය සමග විනෝදයක් සතුටක් මොකුත් නැතුව මොකද කරන්නේ? හම්බ කරනවා. රස්සා කීපයක් කරනවා සමහර අය. ඒට හේතුව මොකද? එච්චර සල්ලියයි. එයාලා ජීවිතේ යම් තැනක අනවබෝධය නිසා වරද්දවාගෙන තියෙනවා. එයාලගේ ප්‍රමාණයට වත්කමට රැකියාවෙහි තිබෙන අයපක්ෂයට වැඩිය එයාලා විශාල ගෙවල් හදන්න ලෑස්ති වෙලා සූදානම් වෙලා පටන් අරගෙන දරා ගන්න බෑ මේ ණයබර. මාසේ අගට ගෙවන්න තියෙන වාරික ගියා බැලුවම කෙලවරක් නැති බරක් ඒක. ලෙඩක් දුකක් හැදිලා හිටියත් විවේකයක් මනසට නැහැ. යාන වාහනවලත් අසාමාන්‍ය විදියට ණය. එතකොට යාලට චිත්ත විවේකයක් නැහැ. ඒ නිසා ධර්මීය නුවණින් මෙනෙහි කරන කෙනා ජීවිතය දෙස මධ්‍යස්තව බලනවා. එයා හදන ගේත් එහෙමයි. එයා ගන්න වාහනේත් එහෙමයි. එයා හරීම මානසික සුවයක ජීවත් වෙනවා. Tamanට දරා ගන්න බැරි බරක් කරපිට තියාගෙන නැහැ. එයා පොයට සිල් සමාදනුත් වෙනවා. දානත් දෙනවා. පන්සලුත් වෙනවා. බණත් අහනවා. ආගමික කටයුතු වලත් නිරත වෙනවා. අම්මා තාත්තට අප උපස්ථානත් කරනවා. යුතුයකම් ඉෂ්ට සිද්ධ කරන අතරේ රැකියාව කරලා මුදල් හම්බ කිරීමත් කරනවා. ජීවිතයේ සමබරයි. ඒ ධර්මීය නුවණින් මෙනෙහි කරන කෙනා ඒ නිසා බුදුහාමුදුරු දේශනා කළා එයත් විමුක්තායතන ශීර්ෂයක්. නිවන් අවබෝධ කර ගැනීම සඳහා පුරුදු පුහුණු කරන්නට ඕන අංගයක් හැටියට බුදුහාමුදුරු දේශනා කළා. අවසාන කාරණය මොකක් පින්නතුනි මේ ධර්මයේ සමාධි නිමිත්තක් හැටියට සිත සමාධිගත කරගන්න භාවනාවට නිමිත්තක් හැටියට මේ ධර්මය නුවණින් මෙනෙහි කරන්නේ නැත්නම් භාවනාවට නිමිත්තක් හැටියට ජීවිතය තුළ ප්‍රගුණ කරන්න කියලා දේශනා කළා. දැන් මේ කියන කරුණු ඔබ තුළ යම් තාක් දුරට ඇති මේවා. මේ කියපු කරුණු ඔබ තුළ ඔබේ ජීවිතය තුළ ඔබේ චර්යාව තුළ ඔබේ ජීවිත පැවැත්ම තුළ ජීවන රටාව තුළ ඔබේ ඇවතුම් පැවතුම් තුළ මේ කියපු කරුණු යම් තාක් දුරට දියුණු වෙලා ඇති. මොකද්ද කරන්න ඕන අපි? මේව තව වැඩි දියුණු කරගන්න ඕනනේ. මොකද මැරිලා යනවා අපි කවුරුත් මරණයටපත් වෙනවා. එදාට අරගෙන යන්න පුළුවන් ආධ්‍යාත්මික ධනය, සප්තාර්ය ධනය මේ ජීවිතය තුළ අපි උපදවා ගන්න ඕනනේ, රැස් කර ගන්නට ඕන. ඒ ආධ්‍යාත්මික ශක්තිය අපේ සසර ජීවිතය සුවපත් කරන්න උපකාර වෙනවා. අද පින්වතුනි ඔබට ධර්මානුශාසනාව හැටියට ධර්මදේශනාවෙහි මාතෘකාව හැටියට දේශනා කරන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ එන අපාය සංවත්තනික සූත්‍රය. මොකක්ද මේ සූත්‍රයේ නම? අංගුත්තර නිකායේ අට්ඨක වග්ගයේ ඉන්නේ කරුණු 8 බැගින් තමයි විස්තර කරන්නේ. ඒ නිසා මේ අපාය සංවත්තනික සූත්‍රයේ තියෙන කරුණු 8ක්. මොකක්ද මේ කරුණු 8? කෙනෙකු අපායට යොමු කරන්න අපායේ ඉපදීම සඳහා හේතු වන කරුණු 8ක් තමයි අපාය සංවත්තනික සූත්‍රයේ සඳහන් වෙන්නේ. කෙනෙකු සත්වෙක් සතර අපායෙහි උපත ලබන්නට හේතු වන කරුණු 8ක්. මේ ලෝකයේ සත්වයන්ට තියෙන බලවත්ම අනතුර මොකක්ද? කෙලෙස් සහිත බව නේද? මේ ලෝකයේ බුදුහාඳුරගෙන් වරක විමසනවා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ උපන් සත්වයාට තියෙන බලවත්ම අනතුර කුමක්ද කියලා ඇහුවම බුදුහාමුදුරු දේශනා කළා මේ ලෝකයේ උපන් සත්වයාට තියෙන බලවත්ම අනතුර තමයි පෘථග්ජන බව කියලා. කෙලෙස් සහිත බව. ඒ කෙලෙස් සහිත සත්වයාට තියෙන ඒ බලවත් අනතුර හරියටම බුදුහාමුදුරු විස්තර කරනවා. ඒ අනතුර තමයි සතර අපායෙහි ඉපදීම. පෘථග්ජන බව නිසා. එහෙනම් අපි මොකද කරන්න ඕන? සතර අපායේ ඉපදීම නැමැති අනතුර වේලාසනින් අවබෝධ කරගෙන ඒ සතර අපායේ ඉපදෙන්නට හේතු වන කරුණු වලින් වැළකී කටයුතු කිරීම නේද අපි කළ යුතු වෙන්නේ? එහෙම නේද? හොඳයි. ඒ සඳහා උපකාර පිණිස පවතින ධර්ම කාරණා ටිකක් තමයි අපාය සංවත්තනික සූත්‍ර දේශනාව තුළින් ඔබට පැහැදිලි කරලා දෙන්නේ.
එහෙනම් කෙනෙකු ලෝක සත්වයකු සතර අපායෙහි උපත ලබන්න හේතු වන පළවෙනි කාරණය තමයි පානාති පාතෝ භික්කවේ ආසේවිතාය භාවිතාය භාවිතෝ බහුලී කතෝ. යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය ආසේවනය කරනවා නම් සේවනය කරනවා නම් භාවිතාය නැවත පුරුදු කරනවා නම් බහුලී කතාය බොහෝ කොට ජීවිතය තුළ සිදු කරනවා නම් ප්‍රාණඝාත ආදී අකුසල කර්ම ඒ අයට ඇති වෙන ප්‍රතිවිපාක නිරය සංවත්තනිකෝ එයාලා නිරයේ ඉපදෙනවා. නිරය කියලා කියන්නේ සැප ඇති තැනක්ද? දුක් විපාක සහිත තැන. අකුසල විපාක දෙන ස්ථානයන්ගේ පළවෙනි එක නරකය. නිරය කියලා කියන්නේ එකක්මයි. ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරන අය එහෙනම් ඉපදෙන්නේ කොහෙද? නිරයේ. දෙවෙනි අපාය මොකක්ද? සතර අපායේ දෙවෙනි අපායේ ඉපදෙනවා තිරච්ඡාන සම්වත්තනිකෝ. තිරිසන් අපායේ ඉපදෙනවා. ඊළඟට පෙත්ති විසය සංවත්තිනිකෝ. මොකද්ද පෙත්ති විසය කියලා කියන්නේ? പ്രേත භවයේ ඉපදෙනවා. പ്രേත භවයන් වල ඉපදෙනවා. නේද? പ്രേත භවයන් ඉපදෙනවා. බුදුහාමුදුරු ඊට පස්සේ දේශනා කරනවා. ඒ ප්‍රාණඝාත ආදී අකුසල කර්ම කරපු අය සතර අපායේ ඉපදිලා දුක් විඳලා මනුෂ්‍ය භවයට ආවයින් පස්සේ ලැබෙන ප්‍රතිවිපාකය මනුස්ස භූතස්ස අපායුක සංවත්තනිකෝ හෝති. මොකද්ද වෙන්නේ? අල්පාවශ්‍යක ජීවිත ලබනවා. මනුෂ්‍ය භවයේ ඉපදිලා අල්පාවශ්‍යක ජීවිත ලබනවා. දැන් අපිට මේ කාලේ හරියට කන වැකිනව නේද? අල්පාවශ්‍යක මරණ බොහොම කෙටි කාලයකින් අල්පාවශ්‍යක ජීවිත ගත කරලා නේද? හරියට අහන්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර දරුවෝ මව් කුසේදී මැරෙනවා. සමහර අය මව් කුසේදී මරනවා. නේද? ලෝකයේ සමහර රටවල් වල නීති සම්පාදනය කරන්නට යනවා. ඒවා නීති සම්පාදනය කරන්න යනවා. නීතියෙන් එක වරදක් නොවන තැනට. කර්මය තුලය නිවැරදි වෙන්න පුළුවන්ද? විපාකයේ තුල බෑ. ඒ නිසා ඒවා ප්‍රාණඝාත ආදී අකුසල කර්ම. ඒ අකුසල කර්මයන්හි විපාක හැටියට සතර අපායේ ඉපදිලා මනුෂ්‍ය භවය තුල අල්පාවශ්‍යක ජීවිත ලබනවා. ඒ නිසා මේ හොඳින් වටහා ගන්නට ඕන පින්වතුනි, අවබෝධ කර ගන්න ඕන. ඒ නිසා කර්මයක් කර්ම ඵලයක් පිළිබඳව අවබෝධ කරගෙන අපි මොකද කරන්න ඕන? එහෙමනම් නිහිත දණ්ඩෝ. මොකද කරන්න ඕන? දඬු මුගුරු බැහැර කරන්න. සමහර වෙලාවට අපේ පින්වතුනි ඔබ ගැනම හිතන්න. සමහර අය මම දකිනවා මේ මොන බණ ඇහුවත් මෙහෙම කළත් සමහරක් වෙලාවට සතෙක් ඇවිල්ලා කැත කරලා ගිහිල්ලා තිබුණොත් කෙහෙල් ගහක් හරි කොරටුවක් පාලු කරලා ගියොත් ඉතින් ඒ වෙලාවටම අර ඔක්කොම බණ අමතක වෙලා අතට අහුවෙච්ච එකෙන් ගහනවා. සමහර අය බල්ලටද පූසටද හරකටද මොනවද කියලා බලන්නේ නැතුව සතුන්ට හිංසා කරනවා නේද? ඒ වෙලාවට තමයි මේ ධර්මයේ ඕන. මේ ධර්මයේ අපිත් ඒ තරමටම පහත් වෙන්න හොඳ නෑ නේද? ඒ සතුන්ට ධර්මයේ නැති නිසා මේ විදිහට වෙන්නේ නේද? ඒ නිසා නිහිත දණ්ඩෝ මොකද කරන්න ඕන? දඬු මුගුරු බැහැර කරන්න ඕන. නිහිත සත්තෝ. මොකද නිහිත සත්තෝ කියන්නේ? අවියාවුද බැහැර කරන්න ඕන. ලජ්ජී ප්‍රාණඝාතෙහි ලැජ්ජාව ඇති කර ගන්න ඕන. දයාපන්නෝ දයාවෙන් කටයුතු කරන්න ඕන. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු ලෝක සත්වයා කෙරෙහි හිතානුකම්පීව කටයුතු කරන්න ඕන. ඒ නිසා මීයන්ට උගුල් අටවන්න එපා. මීයෝ ඇලෙන්න කියලා ගම් දාලා තියන්න එපා. මීයන් මැරෙන්න කියලා වසවිස දාන්නට එපා. මේ අසවල් සතුන්ගේ හිංසාව කරදරේ කෙලවරක් නැහැ කියලා සත්ත්ව හිංසාවට ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් වලට යෙදෙන්න එපා. ඒ නිසා ප්‍රාණඝාතය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම බැහැර කළ යුත්තක් නේද? දුරින් දුරු කළ යුත්තක්. මම මේක ගැන පුංචි කතාවක් කියන්නම්.
බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ වෙස්සන සමයේ භික්ෂුන් වහන්සේලා 39 බුදුහාමුදුරුවෝ දැක්ක බලා ගැනීමට සහ උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කිරීමේ අරමුණින් නැව් නැගලා බුදුහාමුදුරු බලන්නට පිටත් වුණා. මේ ස්වාමින් වහන්සේලා වෙළඳ නැවක. මේ වෙළඳ නැව මුහුදේ මැද නතර වුණා එකපාරටම. ඒ ඉංජිනේරුවරු අනේ පරීක්ෂා කරා නැවේ කිසිම කාර්මික දෝෂයක් නැහැ. ඉන්ධනක් තියෙනවා. කිසිම දෝෂයක් නැහැ. එහෙනම් කවුරු හරිම කෙනෙක් මේකේ ඉන්නවා මහා කුසල කර්මයක් කරපු කෙනෙක් කියලා. මෙයාලා මොකද එයාලගේ විශ්වාසය මත එයාලා ඔක්කොගේම නැවේ හිටපු අයගේ අර හාමුදුරුවෝ 39ගේ හැර අනිත් ඔක්කොගේම නම් ලියලා තුණ්ඩු වලට භාජනයකට වතුරකට දැම්මා. ජලයකට දැම්මම අර තුණ්ඩු අතරින් එක නමක් විතරක් යටට ගියා. දෙවෙනි පාරත් ඒ නම පළවෙනි පාරම ඒ තුණ්ඩු අරගෙන දිග ඇරලා බැලුවා. දෙවෙනි පාරත් අලුතෙන් ලියලා වතුරට දාලා බැලුවා. ඊට පස්සේ අයිත් අර යට ගියේ තුණ්ඩුවක් යට ගියා. අයිත් අරගෙන බැලුවා. අවස්ථා දෙකේදීම ආවේ එක නමයි. කවුද මේ? ඒ නැවේ කපිතාන්වරයාගේ නෝනා. කපිතාන්වරයට මේක කිව්වම එයා විශ්වාස කළේ නැහැ. එයා කිව්වා අලුතෙන්ම මේක අත්හදා මේ කරන්න ඕන කියලා. අලුතෙන්ම ලියලා දැම්මා. ඒ යන්නේ තේ නමමයි. තව පාරක් දැම්මා. ඒ යන්නේ තේ නමමයි. පස්සේ කිව්වා එහෙනම් ලොකු කර්මයක් ලොකු අකුසලයක් කරලා ඇති. මැවේ අනිත් හැමෝම ගැන හිතලා මෙයා මුහුදට බිලි දෙන්න ඕන කියලා මා ඉදිරියේ කරන්න එපා කියලා අනිත් අයට පැවරු අර විලාප දෙද්දිම බෙල්ලේ බරක් ගැට ගහලා මා මුහුදට දැම්මා. අර හාමුදුරුව මේ සිද්ධිය දිහා දැකලා හරි කම්පා වුණා. කම්පා වෙලා කම්පා වුණා. අනේ අර කෙනා අර කාන්තාව මුහුදට බිලි දුන්නයින් පස්සේ අර නැවත පණ ගැන්නුණා. ගොඩබිමක් කරා ආවා. බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලා පැහැදිලි කළා මේ ගමනේදී මේ වගේ දෙයකට අපිට මුහුණ දෙන්නට සිද්ධ වුණා. භාග්‍යතුන් වහන්සේ මේ අකුසල කර්මයේ මොකක්ද කියලා ඇහුවා. එතකොට කිව්වා මහණෙනි මේ කාන්තාව මීට පෙර භවයකදී ඒ තමන්ගේ ස්වාමි පුරුෂයා මේ කාන්තාවගේ මරණයටපත් වුණා. මරණයටපත් වෙලා ඒ ගෙදරම බල්ලෙක් වෙලා ඉපදුනා. ඒ බල්ලා මේ කාන්තාවට හරීම හිතවත් පස්සෙන්ම යනවා. මේ නිසා මිනිස්සු එක එක කතා කියන්න පටන් ගත්තා. මේ කාන්තාව මේකෙන් ලොකු අපහසුතාවයකටපත් වුණා. දවසක් නාන තොටුපළේදී මේ සතට ආදරෙන් කතා කරලා නාන්න ගිනාපු කලේ ගැට ගැහුවා කරේ. කලේට වතුර පුරවලා ඒත් එක්කම කලේ යට යනවත් එක්කම අර සතත් යට යන විදියට වතුරේ ගිල්ලලා බල්ල මැරුවා. ඒ සතා මරපු එකේ අකුසලයේ හැටියට සතර අපායේ ඉපදිලා දුක් විඳලා අනන්ත කාලයක් මනුෂ්‍ය භවයට ආවා. මනුෂ්‍ය භවය තුලදීත් ඒ අකුසලයේ විපාක හැටියට අර විදියටම වතුරේ ගිල්ලිලා මැරෙනවා. මේ එක අවස්ථාවක් කියලා කිව්වා. ඒ සිද්ධිය වගේම තව සිද්ධියක් වුණා. මේ භික්ෂුන් වහන්සේලාටම පිණ්ඩපාතේ වඩිනකොට එක ගෙදරක අම්ම කෙනෙක් කුස්සියේ බැදුමක් හදනවා. ලිපේ තිබුණු ගින්දර තාච්චියට ඇවිලුණා. තාච්චියෙන් වහලේ පිදුරු වලට ඇවිරුණා. පිදුරු වලට අහුවිලා එතනින් පියාසර කරපු කුරුල්ලෙක් අහුවෙලා පිච්චිලා අර ස්වාමීන් වහන්සේලා ඉදිරියට වැටුණා. මේ සිද්ධිය දැකලා හරියට සංවේගය ඇති වෙලා මේක බුදුහාමුදුරන්ට පැහැදිලි කරාම කිව්වා ඔය පක්ෂියා එක් භවයක ගොවියෙක් කියලා කිව්වා. තමන්ගේ ගොවිපලේ හිටිය ගවයන් අතර එක ගවයෙක් හිටිය කිව්වා හරි කම්මැලි කිව්වා. කම්මැලි කිව්වා. දවසක් කේන්ති ගිහිල්ලා මේ පණ පිටින්ම මේ ගවයට පිදුරු දාලා ගිනි තිබ්බා කිව්වා. ඒ අකුසල කර්මයේ විපාක කියලා කිව්වා මේ. එහෙනම් පේනව නේද කර්මයක් කර්මඵලයක්. ඒ නිසා අපි ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් අපේ ජීවිතවලින් දුරින්ම දුරු කළ යුත්තක් හැටියට අපි අවබෝධ කරගෙන අර සාමාන්‍ය ජන විවහාරයේ තියෙන්නේ කුරා කූඹියේ කුටවත් හිරිහැරයක් කරදරයක් නොවන ජීවිත ගත කරන්න පින්නතුනි උත්සාහවන්ත වෙන්න. ඒක නේද අපි කරන්නට ඕන. එහෙනම් අපාය සංවත්තනික පළවෙනි කාරණය මොකක්ද? ප්‍රාණඝාතයයි. ඒ නිසා අපි ප්‍රාණඝාතයෙන් වැළකීුණු අය වෙන්න උත්සාහ කරමු.
දෙවෙනි කාරණය පැහැදිලි කරනවා. දැන් 8ක් තියෙනවා. දෙවෙනි කාරණේ අදින්නාදානං භික්කවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. නිරය සංවත් වෙන යම්කිසි කෙනෙක් අදින්නාදානං භික්කවේ මොකක්ද ඒ කියන්නේ? සොරකම්. යම්කිසි කෙනෙක් සොරකම ජීවිතේ ආසේවිතාය සේවනය කරනවා නම් භාවිතාය නැවත නැවත සිදු කරනවා නම් බහුලී කතාය බොහෝ කොට ජීවිතය කරගෙන කටයුතු කරනවා නම් ඒ අය නිරය සංවත්තනිකෝ හෝති නිරේ ඉපදෙනවා. තිරච්ඡාන සංවත්තනිකෝ තිරිසන් අපායේ ඉපදෙනවා. පෙත්ති විෂය සංවත්තනිකෝ പ്രേත භවයේ ඉපදෙනවා. අසුර අපායේ ඉපදෙනවා. සතර අපායෙහි උපත ලබන්න හේතු වෙනවා මොකද්ද? සොරකම්. ඊළඟට බුදුහාමුදුරුවෝ දක්වනවා මේ සොරකම් කරන අය සතර අපායේ ඉපදිලා දුක් විඳලා මනුෂ්‍ය භවයට ආවට පස්සේ ඒ අයට මොකද වෙන්නේ? ඒ අයට ලැබෙන ඒ ප්‍රතිවිපාක හැටියට ඒ අයගේ සම්පත් මොකද වෙන්නේ? විනාශ වෙනවා. අකාලයෙහි සම්පත් විනාශ වෙලා යනවා. ඒක හරි පැහැදිලි කරනවා. ඒ වෙන දෙහි ස්වභාවය ඒ පුද්ගලයාගේ තමන්ගේ සියලු දේපල ව්‍යසනය විනාශයන් වලටපත් වෙනවා. ඔබ දැකලා තියෙනව නේද? සමහරක් අය මුළු ජීවිත කාලෙම හම්බ කරපු දේවල් ගින්නට හසු වෙලා ඇඳිවත විතරක් ඉතිරි වෙනවා. සියල්ල පිලිස්සිලා යනවා, පිච්චිලා යනවා නේද? ගහගෙන යනවා, සුලකට හසු වෙනවා, නාය යනවා, භූමිකම්පාවලට හසු වෙලා විනාශ වෙලා යනවා. බුදුහාමුදුරුවෝ දක්වනවා ඒ සසරෙහි සොරකම ජීවිතයේ පුරුදු පුහුණු කරපු අයට ඇති වෙන ප්‍රතිවිපාක කියලා පෙන්නවා. එහෙනම් සොරකම ජීවිතයෙන් දුරින් දුරු කළ යුත්තක් නේද? දුරින් දුරු කළ යුත්තක්. එතකොට සොරකම් කරාම ලැබෙන ප්‍රතිවිපාක පේනව නේද? එහෙනම් සතර අපායේ උපදින්නත් තමන් හරි හම්බ කරන දීපල අකාලයෙහි විනාශ වී යන්නත් ඒකට හේතුවක් හැටියට පෙන්නවා. ඒකටත් එහෙනම් පුංචි කතාවක් කියලා දෙන්නම් මම. ඒකේ විස්තර දෙකක් තියෙනවා. ඒක කියලා දෙන්න. එකක් තමයි මේ ජෝතික කියලා සිටුවරයෙක් බුද්ධ කාලේ හිටියා. ඒ ජෝතික සිටුවරයාට මහ විශාල ධනයක් තිබුණා. එයාගේ ධනය ආරක්ෂා කරන්න ආරක්ෂක වලලු 7ක් තිබුණ Tamanගේ සිටු මැදුර වටේ යක්ෂයෝ ආරක්ෂා කළා ගෙදර. මේ සම්පත් දිහා දැකලා මේ අජාසත් රජතුමාට මේ ගැන ඇති වෙනවා ලොකු කෑදරකමක්, ලෝභයක්. සේනාවක් අරගෙන ගිහිල්ලා අර සම්පත් ගන්න කටයුතු කරාට බැරි වුණා. අර යක්ෂයෝ බය කරා. බුදුහාමුදුරු ළඟින් තමයි නතර වෙන්නේ. ජෝතික සිටුවරයාත් බුදුහාමුදුරු සමීපයේ වෙලාවේ කිව්වා බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා මම මෙහෙම ගන්න ගියා මේ සම්පත් මොනවක් අල්ලන්න තියා ළඟටවත් යන්න බෑ කියලා. ජෝතික සිටුවරයා කිව්වා මගේ ධනයට අතවත් තියන්න බෑ කියලා. ඊට පස්සේ රජතුමා ඇහුවා එහෙම වෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ කොහොමද කියලා ඇහුවා. එතකොට කිව්ව බලන්න මගේ අතේ තියෙනවා මේ ඇඟිලිවල මුදු 20ක්. එකක මුදු දෙකක්. පුළුවන් නම් රජතුමනි ගලව ගන්න කිව්වා. රජතුමා වීරිය දාලා පුළුවන් තරම් අර මුද්දක් ගලවන්න බැලුවා, ගලවන්න බෑ. ජෝතික සිටුවරයා කිව්ව ලේන්සුවක් කියලාලා මං මේ සියලු මුදු මට එපා කියලා කිව්වම අර මුදු ඔක්කොම ගැලවිලා අර ලේන්සුවට වැටුණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ හේතු දක්වනවා මේ සිටුවරයාගේ ධනයට කිසි කෙනෙකුට අත තියන්න බැරි හේතුව සසර කවදාවත් අනුන්ගේ දෙයක් සොරකම් කරලා නැහැ. කවදාවත් අකටයුතු විදියට ධනෙ උපයලා නැහැ. ඒ නිසාම කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගන්න බෑ. ඔන්න සොරකම් නොකිරීමේ ආනිසංස පැත්ත. සාංගික දේපල භුක්ති විඳීමේ විපාක ගැන කියලා දෙන්නම් පොඩි කතාවක්. පේතවත්තුවේ එන්නේ මේ කතාව. දවසක් භික්ෂූන් වහන්සේලා 69ක් වැඩම කරනවා. දැන් නම් බය නෑ ඒවට. සාංගික දේපල වලට බය නෑ දැන්. ඉස්සර නම් වතුර උගුරක්වත් බොන්න හරි බයයි. බුදුහාමුදුරු මේක තියෙන සීහල වත්තු කියලා ලංකාවේ සිදුවීම.
සීහලවත්තු කියන ග්‍රන්ථයේ තමයි මේක තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා 69 මහා බෝධිය වන්දනා කරන්න ජයශ්‍රී මහා බෝධිය වන්දනා කරන්නට වඩිනවා. ඉස්සර ලංකාව මේ වගේ දියුණු නෑනේ. අවුරුදු 10 ගානකට රෙපිට කැලේ මැදින් මේ ස්වාමීන් වහන්සේලා ගොඩාක් දුර ගමනක් වැඩම කළා. අනේ අතරමන් වුණා. අතරමන් වුණා යොදුන් 3ක් විතර අතරමන් වෙලා රෑ බෝ වෙලා විශාල පර්වතයට නැගගත්තා. ආරක්ෂාවට පර්වතයක් විශාල භූමි ප්‍රදේශයක පැතිරුණු පර්වතයකට නැගගත්තා. ගල් පර්වතයක්. ඒ භික්ෂුන් වහන්සේලාගෙන් එක නමක් රාත්‍රියේ 15ට වැඩම කරලා භාවනා කළා. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ වඩිනකොට පේනවා මේ ගලේ ඇස් දෙකක් පේනවා. මේ ගලේ කන් දෙකක් පේනවා, මුඛයක් පේනවා. වෙනසක් පේන නිසා ඔබ කවුද කියලා ඇහුවා. එතකොට කිව්වා මම ගල් පෙරේතෙක් කිව්වා. ගල් පෙරේතෙක් කිව්වා. මම මේ අවුරුදු 10 ගාණක් මේ ස්ථානෙහිම කිව්වා. මං දැඩි පිපාසයෙන් කිව්වා ඉන්නේ. දැඩි පිපාසයෙන් කිව්වා ඉන්නේ. මට පුළුවන් නම් වතුර ටිකක් ගේන්න කිව්වා. අර භික්ෂුන් වහන්සේලා 69ම පාත්‍රා 60ටම වතුර පුරවලා ගෙනල්ලා වක්කලා. ඇහුවා වතුර දැන් ඇතිද කියලා. අනේ මගේ උගුරවත් එමුණ නෑ කිව්වා. ඔබ වහන්සේලා 69 නෙමෙයි 19 පාත්‍රා 10කින් ගෙනල්ලා මගේ මුඛයට වත් කළත් මගේ පිපාසය සංසිඳෙන්නේ නෑ කිව්වා. මං අනන්ත කාලයක් මේ සසර දුක් විඳිනවා කිව්වා. ඇහුවා මොකද්ද හේතුව කියලා. මේක අද නෙවෙයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ භික්ෂූන් වහන්සේලාට අයත් දාන්නයක්. ඒ කියන්නේ කුඹුරක අස්වද්දලා තියෙනවා ගොවියෙක් මහා සංඝ රත්නයට කියලා තමයි ඒක අස්වද්දන්නේ. ඒ සාංගික දාන්‍ය වර්ගය දාන්‍ය කොටසක් මම ගෙදර ගෙනල්ලා පවුලේ ඇත් එක්ක භුක්ති විඳීමේ විපාක කියලා කිව්වා. සසර මේ විඳින්නේ එහෙම කියලා කිව්වා. ඒ නිසා සංඝ සතු දේවල් භුක්ති විඳීමේ විපාක ඔය සීහලවත්තු කියන ලංකාවේ සිදුවීමක් ඒ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒ නිසා එහෙනම් මේවා දැන ගැනීම සඳහා වැදගත් වෙනවානේ. එහෙනම් මේවා දුරින් දුරු කළ යුත්තක්. දැන් කරුණු කීයද? 2යි මං හිතන්නේ නේද? දැන් 3වෙනි කාරණේ කියනවා කාමේසු මිච්ඡාචාරෝ භික්ඛවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. වැරදි කාම සේවනයේ නිරත වෙනවා නම් කෙනෙක්ගේ සේවනය කරනවා නම් භාවිතා කරනවා නම් නැවත නැවත ජීවිතයේ පුරුදු කරනවා නම් ඒකේනා නිරය සංවත්තනිකෝ හෝති. නිරේ ඉපදෙනවා. තිරච්ඡාන සංවත්තනිකෝ තිරිසන් අපාය ඉපදෙනවා. පෙත්ති විශේෂ සංවත්තනිකෝ പ്രേත භවයන්හි ඉපදෙලා අසුර භවයේ සතර අපාය ඉපදිලා ඒ අය මනුෂ්‍ය භවයට ආව මොකද වෙන්නේ කියලා කියලා දෙනවා. කාමයේ වර්ධවා හැසිරුණු අය සසරේ කාමයේ වර්ධවා හැසිරුණු අය සතර අපායේ දුක් විඳලා මනුෂ්‍ය භවයට ආවම මේ ප්‍රතිවිපාක හැටියට සතුරන් සහිත වෛරයකට හේතු වෙනවා. තමන්ගේ දරුවොත් සතුරු වෙනවා. තමන්ගේ භාර්යාවත් සතුරු වෙනවා. තමන්ගේ ස්වාමි පුරුෂයාත් සතුරු වෙනවා. තමන්ගේ නෑදෑයොත් සතුරු වෙනවා. අනේ කරපු වරදකුත් නෑ සතුරොත් වැඩි. මේ භවයේ කරපු සසර භවයේදී කාමයේ වරදවා හැසිරීමේ අනිටු ඵල විපාක සතර අපාය ඉපදෙන්නට හේතු වෙනවා. තේරෙනවනේ? මේක ගැන දීර්ඝ විස්තරයක් කරන්න කාලය නොවන නිසා 7ටත් මට බණක් තියෙනවා දැන්. මේ බණ කරලා අවසාන වෙලා මම පූජාරාම විහාරස්ථානයේ බණකට වඩින්න තියෙනවා. නමුත් මම 7ට ඉවර කරනවා. පොඩි කාලයක් ඇතුළත වැඩම කරන්න පුළුවන් මේ පන්සලට. ඔබ දන්නවා නේද? අහලා තියෙනවා නේද ඉසිදාසියගේ කතාව? ඉසිදාසිය කියන්නේ හරිම ගුණවත් රෝමත් කාන්තාවක්. හරිම ගුණයාපත්. අම්මල තාත්තලා සිටුවරයෙකුට විවාහ කරලා දුන්නා. සිටුවරයට හරියට සැලකුවා. අනේ කෙටි කාලයයි. සිටුවරයා කිව්වා මේ මට නම් එපා මේ කාන්තාව. අනේ අම්මා තාත්තකෝ ශ්‍රියා කාන්තාව වගේ නෙමේ කාන්තාව මේ දුව. එහෙනම් අම්මල තියාගන්න මම යනවා කියලා කිව්වා. ඉතින් අම්මා තාත්තා මොකද කළේ? ඉසිදාසිය එයාගේ අම්මා තාත්තට ගිහින් දුන්නා.
ඊළඟට තව කෙනෙකුට විවාහ කරලා දුන්නා. ඒත් මාස ගානයි ආයිත් දුන්නා. මෙහෙම කසාද බන්දලා දීලා අන්තිමට ගෙදරට ආපෝ හිඟන්නෙකුට දුන්නා. හිඟන්නත් මාස හිඟන්නෙකු හැටියට නෙමෙයි ඉසිදාසියයට සැලකුවේ. ඔහුට සැලකුවේ. ඒ තරම් සලකලත් මාස 3ක් විතර ගියාට පස්සේ ඇවිල්ලා කිව්වා නේ මට මෑ එපා. මට නැවත පොල් කට්ටයි හැරමිටියයි දෙන්න කිව්වා. හිඟමනේ යා. බුදුහාමුදුරුවෝ දක්වන ඉසිදාසියගේ කර්මය අතීතයේ කාමයේ වර්ධවා හැසිරීමේ අනිටු ප්‍රතිඵල තමයි මේ භුක්ති විඳින්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් ඔබට මේක කියනකොට ඔබට පුළුල් විදියට හිතන්න සමාජයේ දෙස බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබට මටත් වඩා සමාජය හා ලෝකය ගැන අත්දැකීම් තියෙනවා. සමහර පෞල් ජීවිත සමහර අය වෙඩින් එක ගන්න ලක්ෂ 20 30 40 50 ලංකාවේ තියෙන ඉහළම හොටෙල් වල ලෝකයට මන බේර ගහලා තමයි වෙඩින් ගන්නෙ. අරගෙන මාස 2යි 3යි අනේ මෙන්න ආයිත් ගෙදර එනවා. තේරෙනවනේ සසරේ කරපු අකුසලේ මොන වගේද වෙන්නේ නැති කියලා. පෞල් එකක්වත් හරියන්නේ නැහැ. එකක්වත් හරියන්නේ නැහැ. පෞල් ජීවිත හරියන්නේ නැහැ. කොච්චර ලෝකයට මන බෙර ගහලා කළාද. ඒ නිසා ඒ ගැන ඔබට පුළුල්ව හිතන්න මම මේ කෙටියෙන් කියලා දෙනවා. කුණ්ඩදාන මහරහතන් වහන්සේගේ කතාව අහලා තියෙනවද? කුණ්ඩදාන මහරහතන් වහන්සේ අරිහත්වයට පත් වෙන්න ඉස්සර වෙලා බලවත් පීඩාවකට පත් වුණා. හැම වෙලාවකම කුණ්ඩදාන හාමුදුරුවෝ පේන්නේ අනිත් අයට කාන්තාවක් එක්ක ඉන්නෝ වගේ පේනවා. කුටියේ හිටියත් කාන්තාවක් ඉන්නෝ වගේ පේනවා. හැම පන්සලකින්ම එළවනවා. කිසිම පන්සලකින් බාර ගන්න කැමති නැහැ. පෙර අකුසල කර්මයක් බලන්න. පුදුම මානසික වේදනාවක් වින්දා හැමෝටම පේන්නේ කුණ්ඩදාන හාමුදුරුවෝ කාන්තාවක් එක්ක ඉන්නවා වගේ. අරිහත්වයට පත් වුණාම තමයි කර්මය ගෙවුනේ. එතකම්ම මේ අකුසලයේ විපාක දුන්නා. මොකක්ද? සසරෙහි කාමයේ වර්ධවා හැසිරීමේ අනිටු විපාක. පේනවද? ඒ නිසා පින්නතුනි සසර ගමන කියන්නේ හරිම බියකරු එකක්. කර්මය කර්මඵලය කර්මය විපාක දෙන්න ගියාම අපේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙන විදිය අපිට හිතාගන්න බෑ. නිසා පිනට නැඹුරු වෙන්න. කර්මය කර්මඵලය පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති කරගන්න. මුසාවාදෝ භික්කවේ ඔන්න 4 වෙනි එක. මුසාවාදෝ භික්කවේ ආසේවිතෝ භාවිතෝ බහුලීකතෝ. මොනවද? බොරු කීම කෙනෙක් සේවනය කළොත් නැවත බොරු කිව්වොත් බහුල වශයෙන් ජීවිතේ බොරු කීම පුරුදු කළොත් ඒ කෙනා සතර අපායේ ඉපදෙනවා වගේම ඒ කෙනා මනුෂ්‍ය භවයට ආවම වෙන විපාකය බලන්නකො මොකද්ද කියන්නේ? එයා ඒ කෙනා නිന്ദා පහස විඳින්නට හේතු වෙනවා. දැන් මේ බොරු කියන එක ගැන මිනිස්සු එච්චර ගැඹුරින් හිතනවද? හරිම සාමාන්‍යයි නේද? දැන් ලොකුම බොරුවක් තෝරනවා නේද? ලොකුම බොරුව තෝරලා තෑගි දෙනවා නේද? තේරෙනවද? ඊළඟට බොරු කියන දවසකුත් තියෙනවනේ. නිර්මාණශීලීව බොරුවක් ගොතනවා අපේ කට්ටියේ දවසට. හොඳ බොරුවක් කියන්න ඕන අනිත් අය අහුවෙන්න. බොරුවට සමාජයේ ලොකු තැනක් ලැබිලා බොරුව සාමාන්‍ය වෙලා මොකද? කර්මය කර්මඵලය ගැන විශ්වාසය සහ අවබෝධය නැතිකම නිසා. ඇත්ත කියන දවසක් තියෙනවද? ඇත්ත කිව්වම ලොකුම ඇත්ත කිව්වම කියලා තෑගි දෙනව දවසක් තියෙනවද? දෙනවද? එහෙනම් ඇත්තට තැනක් නැති වෙලා බොරුවට ලොකු තැනක් හිමි වෙලා අපි මේව දෙස ධර්මයේ තුලින් බලන්න. ඒකයි කිව්වේ සමාජයේ යන ක්‍රමයට නෙවෙයි අපි යන්න ඕන. අපි යන්න ඕන ධර්මයත් එක්ක. නැත්තම් සසර අතරමන් වෙලා අනන්ත දුක් විඳින්න වෙනවා. අනන්ත දුක් විඳින්න වෙනවා. ධර්මය අවබෝධය සහ කන නොවැටීම නිසා. බටහිර ලෝකේ රටවල් වලට ගියාම තේරෙනවා ධර්මය කන වැකිලා නැති නිසා, ධර්මය ගැන අවබෝධය නැති නිසා කොච්චර මුලා වෙලා ඉන්නවද සමහර ආගමික මතවාදවල අන්තගාමීව ඉන්න අයට ධර්මයේ මොන නොගැසීමේ ප්‍රතිවිපාක මොන තරම්ද කියලා හිතෙනවා. ඒ නිසා එහෙනම් පින්නතුනි බොරු කියන එක
උත්සාහයෙන්, වීරයෙන්, සිහියෙන්, අවබෝධයෙන් බැහැර කළ යුත්තා. විපාක දැන දැක ඒ නිසා දෙමව්පියෝ දරුවන්ට බොරු කියන්න එපා. ඉස්කෝලේ නැති නිසා පහුගිය දවසක විදුහල්පතිතුමයි මායි ත්‍රිවිල් එකක් අරගෙන ගියා ළමයි හොයන්න ඕ ලෙවල් ළමයි. එතකොට දුරම දැක්කා ඒ කොල්ලෙක් මේ සරුංගලයක් හදා හිටියා. පිහියකුත් තිබුණා. පිහියක් දාලා කොල්ල ගෙට ගියා. දොර වහගත්තා. අපි ගිහිල්ලා ඉතින් දොරට තට්ටු කළා. අම්මා එළියට ආවා. අම්මා ඇවිල්ලා කියනවා අනේ මේ කොල්ලට ලෙඩ මේ සස්සනීපයි මේ ලේ එකක් බලන්න යන්න කියලා ලෑස්ති වෙන්න කියලා කිව්වා. සර්ට කේන්ති ගිහිල්ලා සර් කිව්වා දැන් ඔය සරුංගල හදා හිටියේ. නෑ ඒ හිටියට ලෙඩ කිව්වා. ඒ නිසා සමහර දෙමව්පියෝ දරුවන් බේරගන්න කියලා දරුවන් නිවැරදි කරන්න කියලා බොරු කියනවා. තේරෙනවද? අම්මලා තාත්තලා බොරු කියනවා. දරුවොත් බොරු කියනවා ඊට වැඩි එහාට ගිහිල්ලා. අම්මලා හැම කියනකොට දරුවෝ ඊට වඩා එහයින් කියනවා නේද? ආයතනයේ ප්‍රධානියත් බොරු කියනවා, ප්‍රධානියට සේවකයොත් බොරු කියනවා. නේ? බොරු කියන එක සාමාන්‍ය වෙලා ඒ නිසා බොරුව ජීවිතයේ අතහරින්නට උත්සාහවන්ත වෙන්න. පිසුනා භික්කවේ වාචා ආසේවිතෝ භාවිතෝ කේලාම් කීම සතර අපාය ඉපදෙන්න හේතුවක් නේද? සතර අපාය ඉපදිලා ඒ අය මනුෂ්‍ය භවයට ආවම එහි ප්‍රතිවිපාක හැටියට හිත මිත්‍රාදීන් බිඳී යාමට හේතු වෙනවා. එයාට කිසිම යාළුවෙක් වැඩි කාලයක් ආශ්‍රය කරන්න බෑ. යාළුවෝ කිසි කෙනෙක් පවතින්නේ නැහැ. මිත්‍ර ව්‍යසනය ඇති වෙනවා. මිත්‍රයෝ බිඳිලා යනවා. තේරෙනවද? ඒ මොනව නිසාද? කේලාම් කීම නරක දෙයක් නේ. කේලාම් කීමෙන් මොකද්ද වෙන්නේ? බිඳවීම. ස්වාමි පුරුෂයා භාර්යාව අතර බිඳවන්න පුළුවන් කේලම් කියලා. දෙමව්පියෝ දරුවෝ අතර බිඳවීම කරන්න පුළුවන්. ආයතනක ප්‍රධානිය සහ සේවකයන් අතර බිඳවීම කරන්න පුළුවන්. පන්සලේ හාමුදුරුවෝයි දායකයෝ අතර බිඳවන්න පුළුවන්. පේනවද කොච්චර භයානකද කියලා? කොච්චර භයානකද කියලා බිඳවීම. එහෙනම් පිසුනා භික්කවේ වාචා සතර අපාය ඉපදෙන්නට හේතුවක් වෙනවා කේලාම් කීම. ඒ නිසා අල්ප මාත්‍රයකින්වත් කේලාම් කියන්නට එපා. ඒක සතර අපාය දෙන්න දුරින්ම දුරු කළ යුත්තක්. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දකින්න ප්‍රේතේ. මේ ප්‍රේතයාගේ ශරීරයේ ඉන්දි කටු වගේ තමයි රෝම කූපයක් ගානේ තියෙන කටු ඉන්දි කටු වගේ තියුණු කටු. ඒව ගැලවිලා Tamanගේ ශරීරයේම ඇනිලා ප්‍රේතයාගේ විනිවිඳ යනවා කටු. මුඛයෙන් ගිහිල්ලා පපුවෙන් මතුවෙනවා, කෑ ගහනවා, විලාප දෙනවා. කර්මයේ ප්‍රතිවිපාක මොනවද? කර්මයේ මේ අකුසල මේ විපාක විඳින අකුසලය මොනවද? කේලාම් කීම. කේලාම් කීම. අනුරුද්ධ මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිනකොට ප්‍රේතියෙක් දකිනවා. ප්‍රේතියක් සම්පූර්ණයෙන්ම කටේ පණුව වැක්කිරෙනවා, පීරෙනවා, අයිත් ඉපදෙනවා කට. මොකද්ද? ධර්මයේ දක්වනවා හේතුව සසර කරන ලද අකුසලය මොකක්ද? කේලාම් කීම. ඒ නිසා කේලාම් කීම සතර අපායේ ඉපදෙන්න හේතුවක්. එහෙනම් එයද දුරින්ම දුරු කළ යුත්තක්. පස්වෙනි එක නේද අපිට තියෙන්නේ. පිසුනා භික්කවේ. ඊළඟ එක තමයි පරුසා භික්කවේ වාචා සේවිතෝ. පරුස වචන කීම. සමහර අය පරුස වචන මේ අස්ථානයේ කියනවනේ නේ. ස්ථානයේ නැති වුණාට නේ අපිට ඉස්කෝලේ අපි ඉදිරියේ නැති වුණාට අපිට ඇහෙනවා කියන ඒවා. ළමයි ගෑනු ළමයි ඔක්කොට මිහා මන්නම් දන්නේ මට ඇහිලා තියෙන්නේ. මම හිටියේ දැන් ඉස්කෝල කීපයක මේ වෙනකොට ඔය ඉස්කෝලවල කීපෙහිම කොල්ලෝ කියන කුණුහරුප වලට වැඩිය මට ගෑනු ළමයි කියන කුණුහරුප මන් දන්නේ මට තදින්ම කන වැකෙනවා ඇති. මොකද මම අපේක්ෂා කරන්නේ නැහැ නේ ගෑනු ළමයෙක්ගෙන්. කොල්ලෙක්ගෙන් එකක් බලාපොරොත්තු වුණත් කොළුකමට ඕක කියයි කොල්ලෝනේ කියලා කෙල්ලන්ගෙන් එහෙම ගෑනු ළමයිගෙන් එහෙම අපේක්ෂා කරනවා. ගෑනු ළමයිගෙන් පුදුම හැදියාවක්, සංවර බවක්, විනීත බවක් අපේක්ෂා කරන නිසා දෝ මට හරියට ඇදකුද පේන්නෙම ගෑනු ළමයිගෙමයි.
ඒ නිසා මේ ගෑන් ළමයි තරඟෙට කුණුහරුප කියනවා. එක ළමෙක් මට දවසක් කියනවා මම ඔෆිස් එකට ගෙනල්ලා දඬුවමක් දෙනවා විදුහල්පතිතුමාත් ඉන්න තැන. මං ඇහුවා 9 වසරේ කොල්ලෙක්ගේ කුණුහරුප කිව්ව නේද? අනේ හාමුදුරනේ කිව්වේ නෑ කියුණා කිව්වා. හාමුදුරනේ කිව්වේ නෑ කියුණා කිව්වා. ඒ කියන්නේ gedara කියන එක සාමාන්‍ය දෙයක්. ඒකයි එහෙම කිව්වේ. gedara ඒ දේ කිව්වට කවදාවත් අම්මා තරවටු කරලා නෑ. ඒක ඒ ගෙවල් වල පරිසරයේ ඒ අයගේ විවහාරය තුල සාමාන්‍ය දෙයක් ඒක. ඒ කුණුහරුපය. ඒක නිකමටත් gedara කියවෙන එක. තේරෙනව නේද? ඒ නිසා කුණුහරුප කියවීම කීම සමහර අයට සාමාන්‍ය වූවක්. සමහර අයට සාමාන්‍ය වූවක්. නමුත් සතර අපායේ ඉපදෙන්න හේතුවක්. ඒ නිසා අය දුරින්ම දුරු කළ යුත්තක්. පරුස වචන කියන අයට වෙන ප්‍රතිවිපාකය අහගන්න. මනුෂ්‍ය භවයට සතර අපායේ ඉපදිලා මනුෂ්‍ය භවයට ආවොත් කවදාවත් සතුට හිතෙන සතුට දැනෙන වචනයක් අහන්නම ලැබෙන්නේ නැහැ. කොච්චර හොඳ කළත් අහන්න ලැබෙන්නේම නරකයි. ගෙදර ඔක්කොම වැඩ කරලා තියෙනවා. මහත්තයට ආවම පේන්නේම වරදක්. අනේ ඒකම අල්ලගෙනම කෑ ගන්නවා. හොඳක් අහන්නම ලැබෙන්නේ. කෑම කොච්චර රසට ඉව්වත් මොනවා හරි දෙයක් හොයාගෙන බැනුම් අහනවා. බැනුම් අහන එකමයි ළමයින්ගෙනුත් බැනුම් අහනවා. වැඩපොළට ගියාම එතනිනුත් බැනුම් අහනවා. ඔන්න මොනවද මේ සසර පරුස වචන කීමේ ප්‍රතිවිපාක හැටියට කිසිම තැනකදී හිත සතුටු වෙන්න පුළුවන් වචන කන වැකින්නේ නෑ සතුටු වෙන්න බෑ. සම්පප්පලාපෝ භික්කවේ 7 වෙනි සතර පහේ ඉපදෙන්න හේතුව හිස් වචන කතා කිරීමයි. හිස් වචන කතා කරන කෙනාද සතර අපායේ ඉපදිනවා වගේම මනුෂ්‍ය භවයේ ඉපදුනාම ඒ පුද්ගලයාගේ වචනය කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඒ කෙනාගේ හිස් වචන කතා කරන කෙනා විපාක වශයෙන් සතර අපායේ ඉපදිලා මනුෂ්‍ය භවයට ආවම ඒ කෙනාගේ වචනය කිසිවෙක් විශ්වාස කරන්නේ. ඒ නිසා අපි කවුරුත් හිස් වචන ජීවිතයෙන් බැහැර කරන්නට අර්ථවත් වචනම ජීවිතේ හුරු කරන්න පුරුදු කරන්නට උත්සාහවන්ත වෙමු. අවසානවත් එක අපාය සම්වත්තනික සූත්‍රයේ සතර අපාය ඉපදෙන්නට හේතු වන 8 වෙනි කාරණය තමයි සුරාමේරය පානං භික්කවේ. රහමිර පානය කරන අය සතර අපායේ ඉපදිනවා. සතර අපායේ ඉපදිනවා වගේ විපාක වශයෙන් මොකද වෙන්නේ? උම්මත්තක වෙලා ඉපදිනවා. මොකද වෙන්නේ? ඒ අය මේකේ දක්වනවා මිනිස් ලොව උම්මත්තක බවට හේතු වෙනවා. මොනේ හරි උම්මත්තක වෙනවා. මොන පැත්තෙන් හරි එයා උම්මත්තකෙක් සිහිය මොකද විකල්ලුණු විකෘති වුණු එයාට ඒකට කියනවා මානසික නොසන්සුන්තාවයෙන් පෙළුණු කෙනෙක් බවට පත් වෙනවා. වික්ෂිප්ත භාවයට පත් වුණු කෙනෙක් වෙනවා. ඒ සුරාමේරය පානය කිරීමේ ප්‍රතිවිපාක. ඒ නිසා ඔබට දැන් මේ කරුණු මතකද? මේ කරුණු මතකද? මේ කරුණු ඔබ තුලින් බැහැර කරගෙන තියෙන බැහැර කරපු ධර්මයන් නම් බැහැර කරපු කරුණු නම් ඔබට මොකද අද මේ වෙලාවේ ඇති වෙන්නේ මොන වගේ දෙයක්ද? සතුටක්. අනේ මගේ ජීවිතේ මේ කරුණු මං කොච්චර දුරට බැහැර කරලා තියෙනවද? හැබැයි අපි ළඟත් මේ වෙයි සමහර ඒවා තියෙනවා. කනගාටු වෙන්නද පසුතැවෙන්නද බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නෑ. සිහිය උපදවාගෙන වීරිය ඇතිව ඒවා බැහැර කරන්නට කටයුතු කරන්න. ඒ සඳහා ඔබ හැම දිනාට උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. ඉතින් අද පඤ්ඤාසාර හාමුදුරුවෝ මහින්දාරාමෙට පූර්ණ චන්ද්‍රයා වගේ නේද? මහා විශාල මොනාද වටිනා ආලෝකයක් එකතු කරා නේද? මහින්දාරාම පන්සලේ අර අඳුරු ගතිය, පාළු ගතිය නැති වෙලා ගියා. ඉතින් පඤ්ඤාසාර හාමුදුරුවෝ අපේ හොඳ කල්යාණ මිත්‍රයන් වහන්සේ නම. උන්වහන්සේට අපි ළඟ නෑ උන්වහන්සේගේ ළඟ තියෙන දක්ෂතාව. අපි ළඟවත් නෑ. මොකද උන්වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේලා වටිනා ස්වාමීන් වහන්සේලා ලංකාවේ ධර්මදර වික්ත මහා ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් ලංකාවේ අඳුරනවා. ඒ නිසා උන්වහන්සේගෙන් තමයි අපිත් හාමුදුරුවෝ වැඩම කරගන්න උපදෙස් ගන්නෙ. ඉතින් උන්වහන්සේ අද මහින්දාරාම විහාරස්ථානයේ මේ වර්ෂයේ කටින පින්කමේ
දායකත්වයේ අරගෙන මූලිකත්වයේ අරගෙන මේ කටයුතු කිරීම අපිට සතුටක්. අපි මොකද මහින්දාරාමේ දියුණුව හැමදාමත් හදවතින්ම ප්‍රාර්ථනා කරන නිසා වෙන්නේ. එමනම් අද මේ ධර්මදේශනාවේ දායකත්වයේ දනුෂිකා මහත්මිය, දසන්ත මහත්මයා, විදේශගත දසන්ත කුමාරද සිල්වා, සහේලි කෞශල්‍යා දියණිය, සෙනෝල් රශ්මිත පුතා, චිත්‍රා රංජනී පුංචි, දනුෂිකාගේ දෙමාපියන් හා සහ නැගණියන් දෙදෙනා විශේෂයෙන්ම අගෝස්තු මාස 19 වෙනි දින උපන්දිනය තිනුවී ආරාධ්‍යා දියණිය ඇතිමලේ පඤ්ඤාසාර හිමියන්ගේ ආදරණීය පියාණන්ට සෙත් ආසිරි පැතීමද නමින් අභාවයට පත් සිරිසේන සිල්වා, පත්මලතා සිල්වා ඇතිමලේ පඤ්ඤාසාර අපේ හාමුදුරුවන්ගේ මාස 9කට පෙර මියගිය බී.එම්. මැණිකේ බස්නායක ආදරණීය ගුණබර මෞතුමිය ප්‍රධාන කොට ඇති සියලු මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. සසර දුකින්වත් මිදේවා, නිවනින් සැනසීම පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්වත් හැම දිනාට සෙත් වේවා, ආශිර්වාද වේවා, ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත චිරජීවනයේම සැලසේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරමු. හොඳයි, සාදුනාද පවත්වන්න. එහෙමනම් ප්‍රාර්ථනාවක් තබා ගන්න. ਸਰව ප්‍රකාරයෙන් ධර්ම දානමය කුසලයේ ධර්ම පරිස්කාර පූජා කිරීම සහ වත් පිළිවෙත් ඉෂ්ට සිද්ධ කිරීම තුළ ਸਰව ප්‍රකාරයෙන් අත්පත් කරගත් සියලු පින් බලෙන් මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ අති ගෞරවනීය විහාරාධිපති අපගේ ගෞරවනීය මොරකෙටියාරේ ධම්මික පඬිත හාමුදුරුවෝ, ගින්තොට ඥානරතන නායක හාමුදුරුවෝ ඇතුළු මේ විහාර ගණේ අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නය මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ පින්වතුන් නමින් වගේම ඇතිමලේ පඤ්ඤාසාර අපේ පඬිත හාමුදුරුවෝ නමින් අභාවයට පත් තම ආදරණීය ගුණබර මෞතුමිය ප්‍රධාන මියගිය ඥාතීන්ට උත්තම නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතුපනිශ්‍රේ වේවා. අවසන ඔබටත් අපටත් දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් උත්තම නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතුපනිශ්‍රය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලෙස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිද්දතු. සියලු දෙනාට තෙරුවන් සරණයි.